නීලපලිඟු ගවයා. ඔන්න දුවේ පුතේ ලස්සනම ලස්සන කඳුවලල්ලකින් වට වුණ පුංචි ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ තමයි අපේ හුරතල් පුංචි බින්දු හිටියේ. බින්දුට හිටියාගේ අත්තම්මා විතරයි. ඉතින් ඉර පායන වෙලේ ඉඳන් ඉර බහිනකම්ම බින්දුගේ වැඩේ යාළුවොත් එක්ක ගම පුරා සෙල්ලම් කරමින් ඇවිදින එක. ඉතින් මේ ගම්මානේ සතුටින් පිරීලා තිබුණා. අනේ සිද්ධ වුණේ මහ නපුරක්. ගමටව මහ නියඟ හින්දා බින්දුගේ මුළු ගමම වේලිලා ඉරිතලලා ගිහින්. කන්න දෙයක්වත් ඉතුරු වුණේ නෑ කිසි කෙනෙකුට. ඔන්න ඉතින් පුංචි බින්දුයි අත්තම්මයි මේ අවුකාස්ට් එකේ ඉඳගෙන ඉන්නකොට ගමේ මුත්තත් එතෙන්ට ආවා. අපිට වතුර නැතුව තව කොච්චර කල් ඉඳ වෙයිද මුත්තේ? මේ ඉවසන්න බැරි රස්නේ බඩගින්නයි අත්තම්මව තවත් අසරණ. කුඹුරු මැරිලා. ඒ අහලක කණ්ඩ හාල්ලටයක් නෑ. අත්තම්මේ සමහර විට එත වලාකුළු වෙයි. අහස ආදත් අපිව අමතක කරලා දරුවා. මුත්තේ අපිට මොකොන්න කරන්න බැයිද වැස්ස ලබා ගන්න? පුළුවන් එක දෙයක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා. ඔහුව අවදි කරන්න පුළුවන් පිරිසුදු හදවතකට විතරයි. හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ. පලිඟු කන්දටම යන්න වෙනවා. කවුද මුත්තේ මහාවීරයා? මම යන්නම්. මගේ ගම බේරගන්න මං කොහොම හරි ඒක කරනවා. ඔහුද? ඔහු තමයි නීල පලිඟු ගවයා. කාලෙකට කලින් මහා නියඟකින් මේ ගම බේරගත්තේ ඔහු තමයි. අපොයි ඔය කියන්නේ අර භයානක කන්දේ ඉන්න ගව අපගෙන නේද? අනේ මයි පුතේ ඔයා කොහොම යන්නද ඒ ගුහාවට? මට ඉන්නේ මයි පුතා විතරයි. බය වෙන්න එපා අත්තම්මේ. මට පුළුවන් ඒක කරන්න. අත්තම්මා මට අකමැත්තෙන් වුණත් අත්තම්මට බින්දුට මේ ගමනේ යන්න දෙන්න සිද්ධ වුණා. ඔන්න දැන් නම් කන්ද ළඟටම ඇවිල්ලා. මුත්ත ඈතින් තියෙන කන්ද පෙන්නලා බින්දුට මේ ගමනේ යන්න ඕන විදිහ පැහැදිලි කරා. ඔන්න මෙතන ඉඳලා බින්දුට තනියම තමයි එයාගේ මේ පුෂ්කර ගමන පටන් ගන්න වෙන්නේ. පොඩි බයක් නොතිබ්බමත් නෙමෙයි. ඒත් බින්දු කොහොම හරි මේ ගමනේ යන්න ඕන කියන එක හිතේ තිබ්බ හින්දා මොනතරම් බය හිතන දේවල් සිද්ධ වුණත් බින්දු ආපහු පලිඟු ගවයා හොයාගෙන එයාගේ ගමන පටන් ගත්තා. අත්තම්මගේ මූණ හැම වෙලේම බින්දුගේ ඉස්සරහම මෙවුණා. ඔන්න දැන් ඉතින් කැලේ නම් පහ වුණා. දැන් ඉතින් ලොකු ගල් පර්වත ධර්මය කරගෙන පලිඟු ගවයා ඉන්න ගුහාවට ටිකෙන් ටික ළඟ. මේ අතරේ උගුසු කරදර වලුත් බින්දුට අඩුවක් උනේ නැහැ. කඳු මුදුනට ලං වෙනවත් එක්කම ගුහාව ඇතින් පේන්න පටන් ගත්තා. කවුද? කවුරුහරි ඇතුළේ ඉන්නවද? බින්දු බයේ දෙවුලමින් ගුහාව ඇතුළට ඇවිත් ගියා. ඒ අතරේ විශාල ශබ්දයක් ටිකෙන් ටික බින්දුගේ ළඟට ලං වෙන බව බින්දුට දැනුණා. මේ ඉන්නේ කවුද? එක ඇසිල්ලකින් බින්දුගේ ඉස්සරහා පලිඟු ගවයා පෙනී හිටියා. පලිඟු ගවයාගේ තේජාන්විත රූපය දැකලා බින්දු ඔහුට ආචාර කරා. පලිඟු ගවයා බින්දු දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියා. උඹ කවුද? අපේ අපසරයක් වරකට දුන්නු මගේ ගුහාවට ආවේ. මම බින්දු. වතුර නැතුව මගේ මුළු ගමම පැරෙන්නයි යන්නේ. අනේ ඔබට පුළුවන් මගේ ගම බේරලා දෙන්න. මාස ගානක් වැස්ස නැති හින්දා හැමෝම වදකින්නේ. පුංචි නුඹේ නිර්භීතකම
මාව පුදුමයටපත් කළා. අනිවාර්යෙන්ම නුඹේ ගම බේරේ. අද සිට මමත් නුඹේ මිත්‍රයෙක්. නීලගේ කරුණාවන්ත වදන් බින්දුගේ හිත සුවපත් කරා. බින්දු ආදරෙන් ඔහුව වැළඳගත්තා. ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්කම කැලේ මැද්දෙන් බින්දුගේ ගමට එන්න පිටත් වුණා. යනකොට බයේ වෙවුලුමින් ගිය මේ පුංචි පොඩ්ඩගේ මෝන දැන් නම් සතුටින් පිරීලා. වටපිට බල කෝලම් කර ඩිංග ඔන්න දැන් බින්දුගේ ගමට ලං වුණා. ඔන්න නීල අපි දැන් ගමට ඇවිල්ලා ඉන්නේ. බින්දු පුදුම තරම් සතුටකින් නීලවත් එක්කරගෙන ගම්මානි පැත්තට යනවා. එකපාරටම නීලගේ පළිඟුවන් වලින් රශ්මියක් පිහිටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම පොළව ස්පර්ශ කරද්දිම ආහස කළු කරගෙන අකුණු ගහමින් වහින්න පටන් ගන්නවා. ගම බේරුණ සතුටට පුංචි බින්දුයි නීලයි කැරකි නටනවා. හරිම සතුටින් නටනවා. මහවැසි ආරම්භයත් එක්ක මුළු ගමම මේ පුංචි වීරයාගේ වීරකම ගැන දැනගන්නවා. ඔන්න ඉතින් හැමෝම බින්දුව පිළිගන්න ලෑස්ති වෙනවා. මේ අතර අත්තම්මත් තමන්ගේ අහිංසකයාගේ මුණ බලාගන්න මග බලාගෙන හිටියා. බින්දුව ආදරෙන් බදාගත්ත අත්තම්මා උත්සවයේ තියෙන පැත්තට එයාලව අරගෙන ගියා. ඉතින් මේක නම් හරිම මායාවක්. ගමේ හැමෝම ආදරෙන් මේ දෙන්නව පිළිගත්තා. ඉතින් පුංචි දුවේ පුතේ අපේ සිතුවිලි පිරිසිදුයි නම් අපි එකම ඉලක්කයකට මහන්සි වෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ වගේ ලස්සන කතන්දර හැමදාම බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ වටිනා අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න.